27 වෙනි ප්‍රශ්නය සතුන්ගේ අලිංගික ප්‍රජනනය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. වැඩකාර මීමැස්සියන් පාතනෝද්භවනයෙන් විකසනය වේ. පාතනෝද්භවනයෙන් විකසනය වෙන්නේ පාතනෝද්භවනයෙන් විකසනය වෙන්නේ පිරිමි මැස්සෝ. පිරිමි මැස්සන්. හරිද? වැඩකාර මීමැස්සියන් සහ සරු රැජිනි මෙන්න මේ දෙකොල්ලෝ ඇති වෙන්නේ සංසේචිත ඩිම්බ වලින්. එතකොට මේ පළවෙනි ප්‍රකාශය වැරදි. 2. සමහර ප්ලැටිහෙල්මින්තෙස් වංශිකයෝ පුනර්වර්ධනය මගින් අලිංගික ප්‍රජනනය කරති. ඒ ප්‍රකාශය නිවැරදි. 27ට 2 තමයි නිවැරදි ප්‍රකාශය. 3 වෙනි පාඩමේ තමයි ඒක තියෙන්නේ. හයිඩ්‍රාගේ අංකුරණය වීම අනූනනය සහ ඌනන විභාජනය මත රඳා පවතී. අලිංගික ප්‍රජනනය කියලා කියන්නෙම අනූනන සෛල විභාජනය මත රඳා පවතින එක. ඒක රිසර්ච් එකේ පැහැදිලිව දීලා තිනවා. අලිංගික ප්‍රජනනය සම්පූර්ණයෙන්ම අනූනන සෛල විභාජනය මත රඳා පවතී. මේ ඌනන කියන කෑල්ල නිසා 3 වෙනි ප්‍රකාශය වැරදි. සමහර ඇනලිඩාවන්ට එක් ජනකයෙකුගෙන් විවිධ ප්‍රවේණිදර්ශ ඇති කර ගැනීමට කඩකඩවීම දායක වේ. කඩකඩවීම කියන්නේ අලිංගික ප්‍රජනන ක්‍රමයක්. එතකොට විවිධ ප්‍රවේණිදර්ශ ඇති කර ගැනීමට. එහෙම අලිංගික ප්‍රජනනයේදී විවිධ ප්‍රවේණිදර්ශ ඇති කර ගන්න බෑ. ඒක යාලට තියෙන අවාසියක් වෙනවා. ලිංගික ප්‍රජනනයේදී නම් ඒකට අර වඩාත් හිතකර ප්‍රවේණිදර්ශ ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි අලිංගික ප්‍රජනනයේදී එහෙම බෑ. වෙනස් වන පරිසර තත්ත්වවලදී නිදාරියාවන්ට අලිංගික ප්‍රජනනය වඩාත් වාසිදායක වේ. වෙනස් වන පරිසර තත්ත්වවලදී අලිංගික ප්‍රජනනය කාටවත් වාසිදායක වෙන්නේ නැහැ. වෙනස් වන පරිසර තත්ත්වවලදී හොඳ ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනයේදී විවිධ ප්‍රවේණිදර්ශ ඇති කර ගැනීමට හැකියාව නැති නිසා එයාලගේ සියලු ජීවීන්ට මාරාන්තික ලෙස බලපාන්න පුළුවන්. මෙයාලගේ ජීවියෙකුගේ අහිතකර විකෘතියක් ඇත්නම් ඒ පරිසර වෙනස් වීමකින් ගහණයේ සියලු ජීවීන්ට මාරාන්තික ලෙස බලපෑමට හැකි. හැබැයි ලිංගික ප්‍රජනනයේදී වාසිදායක ජාන සංයෝජනය නිසා අනුවර්තනය වේගවත් වෙනවා. අර වාසිදායක ප්‍රවේණිදර්ශ බිහි වෙන නිසා එයාලගේ අහිතකර ජාන කට්ටල ගහණයෙන් පහසුවෙන් ඉවත් වීම මේ විශේෂයේ පැවැත්ම හොඳින් තහවුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට 27ට නිවැරදි පිළිතුර 2.